හෙලෝ කියන හැමෝටම මම ඊයේ 13 වෙනිදා හවස 7ට ඩෝල්බි ඇට්මෝස් එක නම් සිටි සෙන්ටර් එකේ බැලුවා How to Train Your Dragon එකේ live action movie එක. මම ඇත්තටම පොඩි කාලේ ඉඳලම ඒ කියන්නේ How to Train Your Dragon first movie එක, second movie එක, third movie එක ඒවා ඔක්කොම enjoy කළා. මට මතකයි හැටියට How to Train Your Dragon 1 එක එහෙම 1 2 වගේ ඒවා ඇත්තටම තියටර් එකේ මට පෙන්වුවද කියලා මතකත් නැහැ. මම කොහමද තියටර් එකේම ගෙදර බැලුවේ ඒවා ඇවිල්ලා අපි අර කාලයක් තිස්සේ රීවෝච් කරපු ආය බලපු චිත්‍රපට හැටියට හඳුන්වන්න පුළුවන් වෙනවා. ඒකට ගොඩ දෙනෙක්ට තිබුණු ප්‍රශ්නයක් තමයි දැන් හැරි පොටර් ෆිල්ම් එක දැන් HBO Max එකේ ආය රීමේක් වෙනවා TV series එකක් හැටියට සීසන් 7ක වගේ මුළු සීරීස් එකම. එතකොට ඒකේ හොඳ in depth details එකක් ඉන්න හම්බෙනවා. ඒත් සමහරු කියපු දෙයක් තමයි දැන් already හැරි පොටර් එකේ stream services වල තියෙනවා. මම මේ ළඟදී ආපු ෆිල්ම් එකක් නැතර 10 years එකේ. ඒතකොට ස්ට්‍රීම් සර්විස් එකේ දැනට අර එහෙම අර ඕල්ඩ් ලුක් එකක් තියෙන ෆිල්ම් එකක් නෙමෙයි, හොඳ ක්වොලිටි එකේ 4K වලින් බලන්න පුළුවන් අල්ට්‍රා HD වලින් වගේ. ඒතකොට එහෙම තියෙද්දි රීමේක් කරන එකක් අවශ්‍ය වෙනවද කියන එක පිළිබඳව ගොඩ දෙනෙක්ට ගැටලුවක් තියෙනවා. එතකොට මම කියන්නේ ඇත්තටම මෙතෙන්ද රීමේක් එකක් අවශ්‍යද කියන එකට වැඩිය මේක දැන් ඒක ජෙනරේෂන් එකක් නේ අරක බැලුවේ. එතකොට ස්ට්‍රීමිං එකෙන් බලනකොටවත් ඒ ෆීලිං එක ආයේ නැහැ. එතකොට දැන් මේ How to Train Your Dragon එක ආයෙ පාරක් තියටර් එකට දැම්මට පස්සේ නිව් ජෙනරේෂන් අර පරණ ජෙනරේෂන් එකේ හිටපු ෆෑන්ස් සෙට් එකක් තියෙනවා. ඊට පස්සේ නිව් ජෙනරේෂන් එකෙන් අලුත් කට්ටියක් එනවා. ඒ කියන්නේ අර කොල්ලෝ කලින් බලපු වගේ පොඩි කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ගේ එක්කන් එනවා. ඒ ඔක්කොමත් එක්ක මම හිතනවා How to Train Your Dragon එකේ රීමේක් එකක් කරපු එකේ වැරද්දක් නැහැ. ඒ වගේම මේකේ තියෙන වැදගත්ම දේ තමයි ඒක ඩිසපොයින්ට් වුණාද කියන එක. ඇත්තටම නැහැ, මේක ඩිසපොයින්ට් උනේ නැහැ. මේක ඇත්තටම කලින් How to Train Your Dragon first movie එකට වැඩිය 30 minutes වගේ මේකේ වැඩිපුර තියෙනවා. ඒතකොට ඒ first half එකේ වගේ සමහර විට මම දැක්ක සමහරු කියලා දුන්නා තව ටිකක් කට් කරන්න එහෙම තිබුණා. එච්චර මේ අර ඩියුරේෂන් එකට වගේ ඉන්න කියලා. ඒ වුණාට මේකේ අර ඒකේ තිබුණ සීක්වන්සස් අපිට ෆේවරිට්ම ෆෑන් ෆේවරිට් සීක්වන්සස් ඒ විදිහටම තියෙනවා. ඒවා ඒගොල්ලෝ ලයිව් ඇක්ෂන් එකක් හැටියට ඒ විදිහටම රීමේක් කරන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේකේ මේ කැරක්ටර් එක ප්ලේ කරන නිව් ඇක්ටර් පට්ටම වයිබ් එකක් දෙනවා. ඒ වගේම අර ෆීමේල් කැරක්ටර් එක ප්ලේ කරන ඇක්ට්‍රස් පට්ටම වයිබ් එකක් දෙනවා. ඒගොල්ලෝ ඒ ෆීමේල් කැරක්ටර් එකේම අර කාටුන් එකේ තිබුණටත් වැඩිය මෙයා නිව් එලිමන්ට්ස් ලබලා දෙනවා. ඒ වගේම මේකේ මේල් කැරක්ටර් එකත් හොඳම පර්ෆෝමන්ස් එකක් දෙනවා. ඒ වගේම මේකේ ඉම්පෝටන්ට්ම දේ තමයි අපි හිතුවා වගේම මේකේ අර ඩ්‍රැගන්ස් ලව පට්ටම කොලිටි එකට හදලා තියෙන අපිට හිතා ගන්නවත් බැරි තරම් කොලිටි එකට ඩ්‍රැගන්ස්ලා ඉන්නවා. ඇත්තටම ගත්තොත් එහෙම ඇනිමේෂන් ෆිල්ම් එකකටත් වැඩිය මේක ඩ්‍රැගන්ස්ලා සුපර්බ් කොලිටි එකට තියෙනවා. ඉතින් මේකේ ඒ ඩ්‍රැගන්ලාගේ තියෙන ඇක්ෂන් සීක්වන්සස් එම නියමටම ෂූට් කරලා තියෙනවා. මේ විලේජ් එක ඊට පස්සේ යාර ඉන්න ඒ දූපත ඊට පස්සේ සී එක ඒ ඔක්කොම වයිබ් එක ඊට පස්සේ ස්ටෝරි ලයින් එක ඒවා හොඳටම තිබුණු චිත්‍රපටයක් හැටියට How to Train Your Dragon ෆිල්ම් එක හඳුන්වන්න පුළුවන් වෙනවා. එතකොට මම කියන්නේ අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක මම 3D බැලුවේ. මගේ අර කලින් තිබුණ පොඩි ස්පෙක්ස් දෙකක් තිබුණේ. ඒතකොට ඒකට උඩින් 3D ග්ලාස් එක දැම්මට මට එච්චරම අන්කම්ෆර්ටබල් නෑ. ඒ දැන් මේ තියෙන ග්ලාස් එක ටිකක් ලොකුයි. මේක උඩින් 3D ග්ලාස් එක මෙහෙම පොඩියට මෙහෙම ආවට පස්සේ අර ඒ දෙකේ මෙහෙම තියෙන ෆ්‍රේම් දෙක පේන එකත් එක්ක 3D ෆිල්ම්ස් බලනකොට පොඩි අන්කම්ෆර්ටබල් ගතියක් තියෙනවා. සහ ඒ අර වයිබ් එක ගියා. it is gone. මම හිතන්නේ දැන් සමහර විට Avatar වගේ ෆිල්ම් එකක්, සමහර විට Jurassic Park වගේ ෆිල්ම් එකක්, Jurassic World එක next එක, Superman වගේ ෆිල්ම් එක සමහර විට මම දැක්කා ජේම්ස් ගන් කියලා තියෙන අනිවාර්යයෙන්ම Superman ෆිල්ම් එක 3D බලන්නයි කියලා. ඒ වගේ ෆිල්ම් එක මොකක් හරි එලිමන්ට් එකක් තියෙන සමහර විට අපිට 3D බලන්න. එහෙම නැති වුණොත් එහෙම මම හිතන්නේ නැහැ මේ අනිත් මූවිස් නම් 3D බැලුවත් එකයි නැත්නම් එකයි 3D බැලුවයි කියලා එහෙම විශාල වෙනසක් විශාල දෙයක් අපිට පේන්නේ නැහැ කියලා කියන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ මූවි එකේ මම කලින් කිව්වා වගේම ෂොට් බයි ෂොට් ඒ කියන්නේ අර ෆෑන් ෆේවරිට් සීක්වන්සස් ඒ විදිහටම රීක්‍රියේට් කරලා තියෙනවා. ඒකට අර ඔයගොල්ලෝ දකින්න නැති දැන් ළඟදී අපු ටීවී සීරීස් එකක් Last of Us එකේ අර ගේම් එකේ තිබුණු සීක්වන්සස් එහෙමම ෂූට් කරලා පෙන්නනවානේ. එතකොට දැන් මේකේ ළඟදීම ඒ ඇනිමේෂන් එකයි ලයිව් ඇක්ෂන් එකයි මෙහෙම සයිඩ් බයි සයිඩ් පෙන්නලා ඉවර වෙලා ඒ දෙක කොහොමද මේගොල්ලෝ ක්‍රියේට් කළේ කියන එක ගැන දාල්පු වීඩියෝස් Facebook එකට එහෙම ඒ ඉස්සරහට ඒවා ඒ අනුව මට කියන්න තියෙන දේ තමයි මේ ෆිල්ම් එක ඇත්තටම අපි දන්න බිලවුඩ් ඇනිමේෂන් එකට පූර්ණ සාධාරණත්වයක් කළා. ඒ වගේ මේකේ ඉන්න ෆෑන්ස්ලා කවදාවත් ඩිසපොයින්ට් වෙයි කියලා කියන්න බෑ.
මොකද මේකේ ඒකේ ෆුල් සාධාරණයක් කළා කියලා කියන්න පුළුවන් වෙනවා. මම කලින් කිව්වා වගේම මේකේ ඩ්‍රැගන්ස්ලා නියමයි එයාගේ ඇවිල්ලා හොඳටම අර එයාගේ ඉමෝෂන්ස් එහෙම ක්‍රියේට් කරලා තියෙනවා. ඇනිමේෂන් මූවි එකටත් වැඩිය හොඳට ඒ ඩ්‍රැගන්ගේ ඉමෝෂන්ස් ෆේෂල් එක්ස්ප්‍රෙෂන් වගේ දේවල් ක්‍රියේට් කරලා තියෙනවා. ඒකට හේතුව ඉතින් මම හිතන්නේ දැන් මේ ඩිවෙලොප් වෙලා තියෙන තරම මේ ටෙක්නොලොජි එකේ ඔක්කොමත් එක්ක බලනකොට කියන්න පුළුවන් how to train your dragon එක පට්ටම එක්ස්පීරියන්ස් එකක් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. 2 hours තියෙනවා. 2 hours වලට වැඩි වුණා නම් ඉතින් පට්ටම මේක ප්‍රශ්නයක් වෙනවා. මොකද මේක live action එකක් වුණාට මේක අර animated එකෙන් හදපු එකක් නිසා. ඒතකොට extra 30 minutes තියෙනවා මම කලින් කිව්වා වගේම animated එකට වැඩිය. ඒත් එක්කම මේකේ musics මාරු ඉවර වුණාට පස්සේ යනවා පට්ටම නිකන් සවුන්ඩ් මියුසික් එකක් එක සෝං එකක් එක්ක පෙන්වනවා රයිලන්ඩ් එක වටේ. ඒකේ ඉවර වෙනකලුත් ඉඳලා තමයි මම තියටර් එකෙන් ආවේ. මොකද ඒක මාරම ලස්සන විදිහට පෙන්වන්න මේකේ ඩිරෙක්ටර්ස්ලා කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අර very charming අර feel good heartfelt movie එකක් හැටියට how to train your dragon කියන්න පුළුවන්. පොඩි කට්ටිය එක ගිහිල්ලා බලන්න, ෆැමිලි එක ගිහිල්ලා බලන්න පුළුවන් චිත්‍රපටයක් හැටියට මේක හඳුන්වන්න පුළුවන්. අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරන්න පුළුවන් ෆැමිලි එකත් එක්ක සැටර්ඩේ සන්ඩේස් වල හරි වීක් ඩේ එක හවස හරි ගිහිල්ලා හොඳ එන්ජොයිමන්ට් එකක් ගන්න පුළුවන් ෆිල්ම් එකක් හැටියට මේක හඳුන්වන්න පුළුවන් වෙනවා. ඒක නිසා මම අවසාන වශයෙන් කියනවා මම how to train your dragon animation එකේ ගානට මේ එන්ජොයි කළා. ඒක අපේ ඇවිල්ලා ලයිව් එකේ ලොකු රිමාකබල් මූවි එකක් how to train your dragon animation එක. මොකද ඒ කාලේ අපි ඒක ගෙදර බැලුවේ 4-5 පාර බලලා තිනවා. ඊට පස්සේ අපෝ යාළුවා හම් බලලා තිනවා, වෙන අයට දීලා බලලා තිනවා. පස්සේ කාලේදී ආපහු බලලා තිනවා. ඒත් එක්ක අර අපේ චයිල්ඩ්හුඩ් එකේ කියන්නේ තියටර් එකේ බැලුවේ නැති වුණත් අර චයිල්ඩ්හුඩ් එකේ ස්පෙෂල් මෙමරි එකක් තිබුණු ෆිල්ම් එකක් හැටියට how to train your dragon ෆිල්ම් එක හඳුන්වන්න පුළුවන් වෙනවා. ඒකට ඔයගොල්ලෝ අනිවාර්යෙන් එන්ජොයි කරනවා නම් how to train your dragon ෆෑන් කෙනෙක් නම් එහෙම නැත්තම් ඒ වගේ හොඳ ෆිල්ම් එක්ස්පීරියන්ස් එක ෆැමිලි එකත් එක්ක ළමයින්ට දෙන්න ඕන නම් අනිවාර්යෙන් මේක ගිහලා බලන්න කියලා රෙකමන්ඩ් කරනවා. මම මේකට 10න් 8ක් දෙනවා. අනිවාර්යෙන්ම මගේ YouTube එක වෙන්න පුළුවන්, TikTok වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම follow කරන්න, subscribe කරන්න, share කරන්න, support කරන්න. මම හෙට බලන්න ඉන්න Life of Chuck කියන ෆිල්ම් එක. ඒකෙත් මම review එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් see you guys soon. මාව subscribe කරලා support කරන්න.